මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් ඔයාට ඔයාම වෙනස් කරගන්න පුළුවන් කියලා මම කිව්වොත්. ගෙවලා ගිය මාස ටික අපිට ආපහු ගන්න බෑ. සමහර විට මේ අවුරුද්ද පටන් ගන්නකොට අපි හිතාගෙන හිටපු ගොඩක් දේවල් තාමත් කරලා නැති වෙන්න පුළුවන්. සමහර goals තාම list එකේ ඇති. සමහර dreams විතරක්ම වෙලා ඇති. ඒ ගැන regret වෙන්න ඕන නෑ. මොකද story එක තාම ඉවර නෑ. තව දවස් තියෙනවා, තව අවස්ථා තියෙනවා. ඒ වගේම අපිට අපේ වෙනස් කරගන්න තාම පුළුවන්. ඉතින් අද මම කතා කරන්නේ මේ අවුරුද්දේ ඉතිරි මාස ටික නිකන් ගෙවලා දාන්නේ නැතුව ඒ කාලේ අපේ ජීවිතේ ලස්සන වෙනසක් ඇති කරගන්න යූස් කරන්නේ කොහොමද කියලා. Law of attraction, mindset එක, habits සහ අපි දවසින් දවස ගන්න පුංචි decisions ගැන. මොකද සමහර විට අපේ මුළු life එකම වෙනස් කරන්න ලොකු දෙයක් ඕන වෙන්නේ නැහැ. එක හොඳ decision එකක් හොඳටම ඇති. අපේ ජීවිතේ වෙනස් කරන්න ඕන නම් මුලින්ම වෙනස් කරන්න ඕන දේ තමයි අපේ mindset එක. අපේ අවධානය නිතරම යොමු වෙන දේවල් ටිකෙන් ටික අපේ සිතුවිලිත් අපේ mindset එකත් හැඩගස්වන්න පටන් ගන්නවා. ඔයා හැමදාම focus කරන්නේ ඔයාට නැති දේවල් ගැන නම් ඔයාට නැති දේවල් තමයි තවත් ලොකු වෙලා පේන්න පටන් ගන්නෙ. මට මේක නෑ, මට ඒක නෑ, අනිත් අයට හැමදේම තියෙනවා. ඇයි මට විතරක් මෙහෙම කියලා හිතනකොට අපි නොදැනුවත්වම අපේ attention එක negative පැත්තට යනවා. ඒ වෙනුවට මට දැන් තියෙන තැනින් ඉස්සරහට යන්න පුළුවන් කොහොමද? මට improve කරගන්න පුළුවන් මොනවද? අද මට මගේ future එක වෙනුවෙන් ගන්න පුළුවන් එක පුංචි step එක මොකක්ද කියලා හිතන්න පුරුදු වෙන්න. මොකද අපි අපිට කියන දේවල් අපි අපි හිතන විදිහට බලපානවා. ඒක තමයි law of attraction වලින් mindset එක පැත්තෙන් අපිට ගන්න පුළුවන් ලොකුම lesson එක. හැබැයි law of attraction කියන්නේ නිකන් හිතුවා කියලා අපිට ඕන හැමදේම magic එකක් වගේ ලැබෙනවා කියන එකක් නෙවෙයි. ඔයාට dream එකක් තියෙනවා නම් ඒක imagine කරන්න. ඒ dream එක achieve කරලා ඉන්න ඔයාව visualize කරන්න. ඒ feeling එක ඔයාට දැනෙන්න දෙන්න. ඒක possible කියලා believe කරන්න. හැබැයි ඒ වෙනුවෙන් actions ගන්න. ඔයාට exam එක pass වෙන්න ඕන නම් visualize කරා කියලා විතරක් වැඩක් වෙන්නේ නැහැ. ඔයා ඒකට මහන්සි වෙලා පාඩම් කරන්නත් ඕනේ. ඔයාට fit වෙන්න ඕන නම් ඒ ගැන හිතන ගමන් exercise උත් කරන්න. ඔයාට සල්ලි සේව් කරන්න ඕන නම් ඒ වෙනුවෙන් unnecessary expenses අඩු කරගන්න. ඔයාට dream career එකක් ඕන නම් ඒකට අවශ්‍ය skills develop කරගන්න. ඒ කියන්නේ මේ හැමදේම කරන ගමන් අපි අපේ ජීවිතයේ පස්සට ඇදගෙන යන දේවල් ටිකක් අතාරින්න පුරුදු වෙන්නත් ඕන. පළවෙනි දේ තමයි හැමදේම හෙටට කල් දාන එක. හෙට පටන් ගන්නවා, Monday ඉඳන් කරනවා, next month ඉඳන් වෙනස් වෙනවා. අපි කොච්චරනම් මේ වගේ දේවල් කියා අපේ වැඩ postpone කරනවද? හැබැයි perfect time එකක් එනකම් බලන් හිටියොත් අපිට තව මාස ගාණක් ඒ විදිහටම ඉන්න වෙනවා. ඒ නිසා දෙයක් කරන්න ඕන කියලා හිතනවා නම් අදම ඒකේ පුංචිම ස්ටෙප් එක ගන්න. ජිම් යන්න බැරි නම් විනාඩි 10ක් ඇවිදින්න. පාඩම් කරන්න අමාරු නම් විනාඩි 20න් පටන් ගන්න. පොතක් කියවන්න ඕන නම් පිටු 2කින් පටන් ගන්න. අනිත් එක තමයි ෆෝන් එකට අපි අපේ ජීවිතය කන්ට්‍රෝල් කරන්න දෙන එක. අපි ෆෝන් එක අතර ගන්න විනාඩි 5කට. හැබැයි එක වීඩියෝ එකෙන් තව වීඩියෝ එකකට ගිහින් බලද්දී පැයක්ම ගෙවිලි ඉවරයි. අපිට goals තියෙනවා, dreams තියෙනවා. හැබැයි අපිට ඒ වෙනුවෙන් වැඩ කරන්න කාලේ නැහැ කියලාත් අපි කම්ප්ලේන් කරනවා. ඒ නිසා අඩුම ගානේ දවසට පැයක්වත් ෆෝන් එක යූස් නොකර ඉන්න try කරන්න. ඒ වෙලාව ඔයාගේ future එක වෙනුවෙන් යූස් කරන්න. පාඩම් කරන්න, පොත් කියවන්න, exercise කරන්න, ගෙදර ඇතත් එක්ක කතා කරන්න. හැම තප්පරයක්ම ස්ක්‍රීන් එකකින් පුරවන්න යන්න එපා. ඊළඟ දේ තමයි අනිත් අයත් එක්ක කම්පෙයාර් වෙන එක නවත්තන එක. සෝෂල් මීඩියා එකේ සමහර මිනිස්සු පෝස්ට් කරන්නේ යාළගේ ජීවිතේ එක වැදගත් අවස්ථාවක තියෙන හොඳම ලස්සනම ෆොටෝ එක වෙන්න පුළුවන්. සමහරු travel කරනවා, තව සමහරු successful, තවත් සමහරු relationship එකක happy එකේ ඉන්නවා. යාළගේ dream life එකේ ජීවත් වෙනවා වගේ අපිට පේනවා. හැබැයි මතක තියාගන්න ඕන වැදගත්ම දේ තමයි සෝෂල් මීඩියා එක හරහා අපි දකින්නේ ඒ අදාළ පුද්ගලයාගේ සම්පූර්ණ ජීවිතයම නෙවෙයි කියන එක. ඒ නිසා තව කෙනෙක් දිහා බලලා ඔයාව ජජ් කරන්නේ නැතුව ඊයේ හිටපු ඔයාව අද ඉන්න ඔයා එක කම්පෙයාර් කරලා බලන්න. සමහරු කරන නරකම දේ තමයි negative self talk කියලා කියන්නේ. ඔයාට වැරද්දක් වුණාම මම වැඩක් නැහැ, මගෙන් කිසි දෙයක් හරියට වෙන්නේ නැහැ කියලා ඔයා ඔයාටම කියාගන්න එපා. වැරදි වෙනවා, fail වෙනවා. ඒක මේ ජීවිතේම කොටසක්. වැදගත් වෙන්නේ fail වුණාට පස්සේ ඔයා ඉගෙන ගන්න දේ. fail වුණාට පස්සේ ඔයා එතනින් නවතින්නේ නැතුව ඒ failure එක ඇතුලේ ඔයා දෙයක් ඉගෙනගෙන ආයෙත් ඔයා පටන් ගන්නවා කියන්නේ ඔයා එතනම දිනු. ඔයාට ඔයාගේ best friend වගේ කතා කරන්න පුරුදු වෙන්න. ඔයා ආදරය කරන කෙනෙක් fail වුණාම ඔයා එයාට කියන වචන ටික ඔයා ඔයාටම කියන්න. ඒ වගේම තමයි හොඳ පුරුදු ටිකක් ඔයා ඔයාගේ ජීවිතේට එකතු කරගන්න. උදේ නැගිට්ට ගමන් ෆෝන් එක බලනවා වෙනුවට විනාඩි 2-3ක් අරගෙන ඔයා ඔයාගේ දවස ගැන හිතන්න. මෙඩිටේට් කරන්න, දවසට ටික වෙලාවක් එක්සර්සයිස් කරන්න, හොඳට වතුර බොන්න, හොඳට නිදා ගන්න.
අලුත් ස්කිල් එකක් ඉගෙන ගන්න. ඔයා වෙනුවෙන් වෙලාව වෙන් කරන්න. මේ දේවල් ගොඩක්ම සරල දේවල්. හැබැයි සරල දේවල් තමයි කන්සිස්ටන්ට්ලි කරපුවාම ලොකු චේන්ජ් එකක් බවට පත් වෙන්නේ. අනිත් දේ තමයි ග්‍රැටිටියුඩ් ප්‍රැක්ටිස් කරන එක. අපිට නැති දේවල් ගැන හිතන එක හරිම ලේසි. හැබැයි දවසකට විනාඩියක් නැවතලා හිතන්න ඔයාට දැනටමත් තියෙන හොඳ දේවල් මොනවද කියලා. ඔයාට ආදරය කරන්න කෙනෙක් ඉන්නවා නම් ඒකට ග්‍රේට්ෆුල් වෙන්න. ඉගෙන ගන්න අවස්ථා තියෙනවා නම් ඒකට ග්‍රේට්ෆුල් වෙන්න. ඔයාට තවත් දවසක් ලැබිලා තියෙනවා නම් ඒකට ග්‍රේට්ෆුල් වෙන්න. ග්‍රැටිටියුඩ් කියන්නේ අපේ ප්‍රශ්න නැහැ කියලා හිතන එක නෙවෙයි. ප්‍රශ්න අතරින් අපේ ජීවිතයේ තියෙන හොඳ දේවල් දකින්න ඉගෙන ගන්න එක. ඔයා හැමදාම මොටිවේට් වෙලා ඉන්න try කරන්න එපා. මොටිවේෂන් කියන එක හැමදාම තියෙන්නේ නැහැ. සමහර දවස්වලට ඔයාට කිසිම දෙයක් කරන්න හිතෙන්නේ නැහැ. ඒ දවස්වලත් කරන්න පුළුවන් පොඩිම දෙයක් හරි කරන්න. මොකද සමහර වෙලාවට මොටිවේෂන් එනකන් ඇක්ෂන් ගන්න බලාගෙන ඉන්නව වෙනුවට ඇක්ෂන් එක ගත්තම මොටිවේෂන් එක එනවා. ඉතින් මේ ඉස්සරහා මාස ටිකේ ඔයාගේ ජීවිතය සම්පූර්ණයෙන්ම එක දවසින් වෙනස් කරන්න try කරන්න එපා. ඔයාගේ ජීවිතයේ තියෙන නෙගටිව් හැබිට්ස් අඩු කරන්න. ඒ වෙනුවට පොසිටිව් හැබිට්ස් එකතු කරගන්න. එක ගෝල් එකක් වෙනුවෙන් දවසකට පොඩිම හරි ස්ටෙප් එකක් ගන්න. ඒක දවසින් දවස රිපීට් කරන්න. මාස කීපයකට පස්සේ ඔයාටම තේරෙයි මම කොච්චරනම් වෙනස් වෙලාද කියලා. මොකද අපේ ලයිෆ් එක චේන්ජ් වෙන්නේ එක ලොකු ඩිසිෂන් එකකින් විතරක්ම නෙවෙයි. හැමදාම අපි ගන්න පුංචි පුංචි ඩිසිෂන්ස් වල එකතුවෙන් තමයි අපේ ජීවිතය වෙනස් වෙන්නේ. ඒ නිසා මේ වීඩියෝ එක බලන ඔයාට මම අන්තිමට කියන්නේ ගෙවිලා ගිය කාලය ගැන පසුතැවෙන්න එපා. ඔයා පරක්කු නෑ. අනිත් අයක කම්පෙයා වෙන්න යන්නත් එපා. ඔයාගේ හීන ගැන ලැජ්ජ වෙන්න එපා. ඔයාට ඕනේ ෆියුචර් එක ඉමේජින් කරන්න. ඒක විශ්වාස කරන්න. ඒ වෙනුවෙන් වැඩ කරන්න. නරක පුරුදු ටික පොඩ අතාරින්න. හොඳ පුරුදු එකතු කරගන්න. ඔයාගේ මයින්ඩ් එක ප්‍රොටෙක්ට් කරගන්න. ඔයාට ආදරය කරන්න. ඒ වගේම තමයි ඔයා වෙනුවෙන් ඔයා පෙනී හිටින්නම ඕනේ. මොකද සමහර වෙලාවට ඔයා බලාගෙන ඉන්න වෙනස එළියෙන් කෙනෙක් ඇවිත් කරන දෙයක් නෙවෙයි. ඒ වෙනස පටන් ගන්න ඕනේ ඔයාගෙන්මයි. අලුත් අවුරුද්දක් එනකන් සඳුදා වෙනකන් එහෙමත් නැත්නම් පර්ෆෙක්ට් ටයිම් එකක් එනකන් බලන් ඉන්න. ඔයාට ඕන අලුත් ලයිෆ් එකේ පළවෙනි දවස අද වෙන්නත් පුළුවන්. ඉතින් මේ ඉතුරු මාස ටිකේ නිකන් ගෙවලා දාන්නේ නැතුව ඔයාගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එකක් කරගන්න. ඉතින් ළමයි අද වීඩියෝ එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ කියලා පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝම පරිස්සමෙන් ඉන්න. Bye guys.